මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතුයි. ඒ වගේම පෞද්ගලික දත්ත පරිහරණය කිරීම සඳහා මන්ත්‍රීතුමා ඔයා එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්න එන්න එපා. එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්න එන්න එපා. සම්පූර්ණ කොන්නම් මම ඔබතුමාට දෙන්නම්. ඔබතුමාගේ වටිනා කාලය පාවිච්චි කරන්න පනතට අනුන්ට බඩ ගහන්න නෙවෙයි. බොරු කියලා. ගරු නාම මම ඔබතුමාගේ හොඳට කියන්නේ. මම මේ ඔබතුමාගේ හොඳට කියන්නේ මගේ හොඳකට නෙවෙයි. ඔක මම කියපු එකක් නෙවෙයි. නැතුව කතා කරන්නේ මොකද ඩිජිටල් කරන්නේ ඔය ඩේටා සෙන්ටර්ස් කියන ඒවා මේ ඉස්සලා ආණ්ඩුව වලින් කරපු ඒවා දැන් අබලන් තත්ත්වයේ තියෙන්නේ. මේක අලුතෙන් ටෙන්ඩර් එකක් අපි කෝල් කරලා තියෙනවා අලුතෙන් ඩේටා සෙන්ටර් එකක් ගන්න ගවර්න්මන්ට් ඩේටා සෙන්ටර් එකක් ක්ලවුඩ් ඩේටා සෙන්ටර් එකක්. කාලය අවසන්. මයික් එක දෙන්න බක්කින් බාර ගන්න කියන්නේ. ඔබතුමාට කාලය අවසන්. අපි විවාදයේ කාලේ කතා කරා මේ ඩිජිටල් ID පද්ධතියට ඉන්දියාවේ සමාගම් වලට ඇක්සස් තිබීම මේ ජාතික දත්ත වලට ප්‍රශ්නයක් කියන එක. දාලා දෙන්න විස්තර බලන්න. අපි දාලා දෙන ටෙන්ඩර් එකේ විස්තර බලන්න. ඒකේ තියෙන අපේ අවශ්‍ය කැපැසිටි ඔක්කොම ටික. ඔබ කළා තිබ්බලු. දැන් ඔය ප්‍රශ්නේ අහුවම උත්තර දෙන්නේ කවුද? ඔය ප්‍රශ්නේ අහුවම උත්තර දෙන්නේ විදේශ අමාත්‍ය. එහෙනම් අනේ කරුණාකරලා අපි මේක හදා බේරගමු. අපි උදව් කරන්න. මේ ඩිජිටල් කරණය සඳහා අපි උදව් කරන්න. හැබැයි බොරු කියන්න එපා. ඉතින් බොරු ආපතුම ඇවිල්ලා අපේ දේශපාලන කරු අපිට වෛරය වැඩක් නැහැ ඉරිසියාව නැහැ අපි තරහකාරයෝ නැහැ. ඉතින් ගමේ කම තියෙනවා ඥාතිකන් තියෙන ඒවා වෙනම කාරණා. ඔබතුමාට අමර රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි ගරු මුල්ලසනාරුට මන්ත්‍රීතුමිය විශේෂයෙන්ම data protection නැත්නම් දත්ත ආරක්ෂණය පිළිබඳව මේ පනතට සංශෝධන ගෙනීම ඉතාමත් හොඳයි. මොකද මේක data protection agency පත් කරන්න තිබ්බේ මීට මාස අවුරුදු කිහිපයකට පෙර. හැබැයි අවාසනාවකට එය සිද්ධ වුණේ නැහැ. හැබැයි අදත් ගරු මන්ත්‍රීතුමිය වර්තමාන ජනාධිපතිවරයාත් කියන්නේ මේ සඳහා කාර්ය මණ්ඩලය බඳවා ගන්න අවශ්‍යයි කියන එක. ඔව්. කාර්ය මණ්ඩලය බඳවා ගන්න අවශ්‍යයි. හැබැයි කාර්ය මණ්ඩලය බඳව ගන්න රජය ගන්න ක්‍රියාමාර්ගය පරක්කු වෙන නිසා මිරටේ ඩිජිටල් කරන යාන්ත්‍රණය පරක්කු කිරීම මං හිතන්නේ නැහැ සාධාරණයි කියලා. හැබැයි ඔබතුමාලා හිතනවා නම් මේකට කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ඉතාමත්ම අසීරු කාර්යයක් ඒ හින්දා මේක කල් අදින්න ඕන කියලා ඒක වෙනම කාරණයක්. හැබැයි ඔබ ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරනවා මිරට ඩිජිටල් කරණය කරන්න කතා කරනවා. හැබැයි ඒකට අවශ්‍ය මූලික නීති පද්ධතිය හදලා ඒ අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගන්නවත් ආණ්ඩුව කටයුතු කළා නැහැ. තවත් පැත්තකින් මම සතුටු වෙනවා මේ පනත පිළිබඳව ඔබේ ආණ්ඩුවෙන් මේ ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගෙන හැදිච්ච ආණ්ඩුවකින් කතා කිරීම පිළිබඳව. මොකද ඔගේ පළවෙනි පනත මම පාර්ලිමේන්තුවට ගේනකොට ඉතාමත් විවේචනාත්මකව තමයි ඔය data protection agency සහ පනත පිළිබඳව ඔබේ පක්ෂය දා කතා කරුවේ. හැබැයි අද ඒකට සංශෝධන ගේන්නත් ඔබතුමාලා මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සදාචාර අයිතියක් තියනවද ඔබට ජනතාවගේ පෞද්ගලිකත්වය පිළිබඳව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳව කතා කරන්න. පොත පහුගිය කාලේ මැතිවරණ වේදිකාවට දේශපාලඥයා රාජ්‍ය නිලධාරියා පමණක් නෙවෙයි ඔවුන්ගේ දරුවන් ගෙදර ඉන්න සත්තු පාරේ ඇවිදයි යන අය මේ හැම කෙනාගේම පෞද්ගලික කාරණා සියල්ලම එකට එකතු කරගෙන දේශපාලනය කරේ ඔබ තමුන්නාසෙලා. ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්කා ජනාධිපති අරමුදලේ කාරණේදීත් මේ පෞද්ගලික කාරණා අර පාසල් දැරියක්කට වෙච්ච සිද්ධිය සම්බන්ධෙනුත් පෞද්ගලික වෛද්‍ය වාර්තා පිළිබඳවත් ඔබ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කතා කරනවා. මැතිවරණ වේදිකාවේ කතා කරනවා. හැබැයි එහෙව් පක්ෂයක් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න නීති ගේන මහන්සි වෙන එක ගැන මම සතුටු වෙනවා. මොකද මම දැඩිසේ විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතුයි. ඒ වගේම පෞද්ගලික දත්ත පරිහරණය කිරීම සඳහා නියාමනයක් තියෙන්න ඕනේ. පෞද්ගලික දත්ත පෞද්ගලික ආයතනයකට හෝ රාජ්‍ය ආයතනයකට ඕන විදියකට පරිහරණය කරන්න බෑ. ඒ සඳහා යම් නියාමනයක් තිබිය යුතුයි. ඒ නියාමනය සඳහා data protection agency එක ඉතාමත් කඩනමින් පත්වෙන්න ඕනේ. ඒකට කාර්ය මණ්ඩලය බඳව ගන්න විදියක් නැහැ කියලා ඔබ තමුන්නාසෙලා කෙඳිරි ගෑවට වැඩක් වෙන්නේ නැහැ. දැන් පහුගිය කාලේ මේ UID එක unique digital ID card එක පිළිබඳව අපි ඉන්දියාවෙන් ඩොලර් මිලියන 80ක ග්‍රාන්ට් එකකුත් හම්බුණා. ඒක ටෙන්ඩර් එක යන්න තිබ්බේ. අපේ ආණ්ඩුව වෙනස් වුණා. ඊට පස්සේ ආපු ආණ්ඩුවත් ඒක උත්සාහ කරා. දැන් ඔබ තමුන්නාසලට ඇවිල්ලා මාස 8ක් වෙනවා. ඔබේ අතිගෞරව ජනාධිපතිතුමන්
ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍යවරයා හම්බෙච්ච වෙලාවෙත් ඒ ගැන කතා කරුවා. හැබැයි අද වෙනකන් ඒකේ ප්‍රෝග්‍රස් එක පිළිබඳවත් එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් ඔබ තමුන්නාසෙලා සඳහනක් කරන්නේ නැහැ. ඒ වගේම මේ ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරනවා. ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරන ඔබලා ක්‍රියේටර්ස් ඉකොනොමික ඇතුළෙන් එන ආදායමට 15%ක බද්දක් ගහනවා. හැබැයි අයවැය බිලියන 3ක් වෙන් කරා කිව්වා. දැන් මේ බිලියන 3 ඩිජිටල් ආර්ථිකයක් හදන්න හෝ මේ රටේ රාජ්‍ය ආයතනයේ ඩිජිටල්කරණය කරන්න කොච්චර වියදම් කරාද? හයිවේ එකේ යනකොට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදනවා කියන එක මේ ඔබ කරපු වැඩක් නෙවෙයි. ඒක ලෝකේ සාමාන්‍යයෙන් ඕනම රටක් භාවිතා කරන දෙයක්. ඒක මේ අමුතු ටෙක්නොලොජි එකක් නෙවෙයි. ගරු අග්‍රාමාත්‍යවරියට මරණ තර්ජනයක් එනවා ඊමේල් එකකින්. එච්චරම තමයි ඩිජිටල් වෙලා තියෙන්නේ. හැබැයි ඔබ මේ බිලියන 3 පාවිච්චි කළ මොන රාජ්‍ය ආයතනයෙන් ඩිජිටල් කරේ? දැන් කෝට් ඔටෝමේෂන් එක ගැන කතා කරා. ඒක කරනවා කියලා කිව්වා. දැන් ඒකේ මොකද්ද පියවර? ඒක ඔබ තමුන්නාසලා කරන්න බලා. ඔබේ කාලෙන් ගන්න, මගේ කාලෙන් එහෙම ගන්න එපා. මට ඔබතුමාගෙන් තව අහන්නත් කාරණයක් තියෙනවා. ඔයාගේ වැහුවොත් උත්තර දෙන්න පුළුවන් මම ඒ උසාවිය ගැන. මොකද ඔබතුමාලා හිතන් ඇති ඔබතුමාලට ඕන විදිහට මේ හැම එකම කරගන්න පුළුවන් කියලා. ඒ හින්දා ගරු මූලාසර අඩුවන මණ්ඩිතුමනි හරි එහෙනම් මයික් එක ඉල්ලගෙන උත්තර දෙන්න. මයික් එක ඔෆ් කරගෙන කෑ ගැහුවට හරියන්නේ නැහැ. ඇමතිවරයා වුණා කියලා. ඔබතුමාගේ විෂය වෙන්න පුළුවන්. හැබැයි මම ඔබතුමා ගැන කනගාටු වෙනවා. මොකද ඔබතුමා කරපු ප්‍රකාශ බැලුවම ගරු නියෝජ්‍ය ගරු මූලාසර අඩුවන මණ්ඩිතුමිය අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයක් දෙනවා යම් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව ආපු හින්දා තමයි මේ තීන්දුව ආවේ කියලා. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු මන්ත්‍රීතුමා ඔයා එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්න එන්න එපා. එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්න එන්න එපා. සම්පූර්ණ කොන්නම් මම ඔබතුමාට දෙන්නම්. ඔබතුමාගේ වටිනා කාලය පාවිච්චි කරන්න පනතට අනුන්ට බඩ ගහන්න නෙවෙයි. බොරු කියලා. ගරු නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා. හරි බොහොම ස්තුතියි. අර ඔබතුමා හැමදාම කියනවා වගේ පිස්සු නැත්තම් හොඳයි. හැබැයි ඉතින් ගරු මෙතුමන්ලා හිතන් ඇති ගරු මූලාසරාණ්ඩු මන්ත්‍රීතුමනි මෙතුමාලා මේ බලයට ආවට පස්සේ ඕනම දෙයක් Tamange මේ 159 පෙන්නලා කරගන්න පුළුවන් කියලා. ඔබතුමා හැම එකක් කියලා නැත්නම් ඒක මට කියන්න එපා. ඒක ඔබතුමා අධිකරණ ඇමතිවරයා. ඒක නිවැරදි කරන්න. මම ඔබතුමාගේ හොඳට කියන්නේ. මම මේ ඔබතුමාගේ හොඳට කියන්නේ මගේ හොඳකට නෙවෙයි. ඔක මම කියපු එකක් නෙවෙයි. මොකද රටේ අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශයක් කරු මූලාසරාණ්ඩු මන්ත්‍රීතුමිය අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශය රටට ගැලපෙන්නේ නැත්නම් ඒ ප්‍රකාශය පිළිබඳව එතුමාට මතක් කරලා දෙන්න අපිට වගකීමක් තියෙනවා. මේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරේ අධිකරණයෙන් ජීවත් වුණේ. ඉතින් එහෙම කෙනෙක් ගරු විනිශ්චයකාරවරුන් පිළිබඳව යම් ප්‍රකාශයක් දේශපාලනික වශයෙන් අපිට හැඟෙනවා නම් ඒක කියන්න අපිට අයිතියක් තියෙනවා. ඒ වගේම ඔයානේ බලන්නකො ඉතින් මේ අධිකරණ ඇමතිවරයානේ මේ හැසිරෙන විදිය බලන්න. ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි තියෙන්නේ. මේ පව් වාඩි වෙන්නකෝ. අනේ වාඩි වෙන්නකෝ. හරි වාඩි වෙන්න. බොහොම හොඳයි. බොහොම ස්තුතියි. විනාඩි 2යි කාලය තියෙන්නේ. thank you. ගරු අනේ කවුද බොරු කියලා බලයට ආවේ? බොරු කියන්නේ අපිද ඔබතුමාලාද කියන එක පිළිබඳව කාලය විසින් ඔප්පු කරයි. දැන් මම දැක්ක අපි විමල් රත්නායක අමාත්‍යවරයා පහුගිය දවස්වල කිව්වා මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමාලා නැති වෙලාවට ගරු මූලාසරාණ්ඩු මන්ත්‍රීතුමියා කතා කරනවා කියලා. ඉතින් මම එන්නේ පාර්ලිමේන්තුවෙන් දෙන වෙලාවට. ඉස්සර වගේ නෙවෙයි. ඔබතුමාලා දවල්ට කාලා දැන් ගෙදර යනවා. ඉතින් මගේ කතාව හම්බෙන්නේ කෑමෙන් පස්සේ. දැන් අද ඇමතුමා අදත් නැහැ. ඉතින් දවල්ට කාලා ගෙදර ගිහිල්ලා මං කට්ටිය නැතිලට ඇවිල්ලා කතා කරනවලු. ඉතින් එහෙමනම් එක්ක මට පාර්ලිමේන්තුවේ කැන්ටිමේ මේසෙක නග්ගලා කතා කරන්න. එතකොට 159 ඉන්නවා. එහෙම නැත්නම් 159 අතිගරු ජනාධිපතිතුමා ඉන්න වෙලාවක් කියන මම එහෙලා කතා කරන්නම්. ඒ හින්දා ඔබතුමාලාගේ නොහැකියාව වහගන්න මේ රටේ ජනතාවගේ පිට බරපතවලා දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. ඔබතුමාලා පටන් ගත්තේ 225ම හොරු කියලා. අද ඔබ ඒක රාජ්‍ය සේවකයට පටලවනවා. රාජ්‍ය සේවකයෝ හොරු කරන තැනට ඔබතුමාලා පරිවර්තනය කරනවා. ඒ හින්දා මේ සිස්ටම් එක හදන්න අපි උදව් කරන්න. අපි පැහැදිලිවම කියන්නේ මේ ඩිජිටලයිස් කරන්න. දැන් මේ ඩිජිටල් ඇක්ට් එක ආව හරි. ඩේටා සෙන්ටර්ස් කොහෙද දාන්නේ? දන්නවනම් කියන්න. ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක ගේනවා හරි. ඩේටා සෙන්ටර්ස් කොහෙද දාවන්නේ? කවුද මේකේ කස්ටෝඩියන්? කවුද මේ ඩේටා ටික එකතු කරන්නේ? ඒ සැලැස්මක් නැතුව ගරු මූලාසරාණ්ඩු මන්ත්‍රීතුමිය මේ පිළිබඳව ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කතා අයියෝ වාඩි වෙන්නකෝ. ඩිජිටල් කරන එක ගැන කියලා දෙන්නේ නැතුවේ. නෑ ඇත්තටම මේ ඩිජිටල් කරන එක ගැන කතා කරනවා. හැබැයි දන්නේ නෑ මේ රජයෙන් කරන ඩිජිටල් කරන වැඩපිළිවෙල ගැන කිසිම අවබෝධයක් නැතුව කතා කරන්නේ. මොකද ඩිජිටල් කරන්නේ ওই ඩේටා සෙන්ටර්ස් කියන ඒවා මේ ඉස්සලා ආණ්ඩුව වලින් කරපු ඒවා දැන් අබලන් තත්ත්වයේ තියෙන්නේ.
මේක අලුතෙන් ටෙන්ඩර් එකක් අපි කෝල් කරලා තියෙනවා අලුතෙන් ඩේටා සෙන්ටර් එකක් ගන්න ගවර්න්මන්ට් ඩේටා සෙන්ටර් එකක් ක්ලවුඩ් ඩේටා සෙන්ටර් එකක් ඒ ගන්න ක්‍රියාපටිපාටි යනවා. ඒ වගේම ඩිජිටල් ID ගැන කතා කරා. ඒ ඩිජිටල් ID එක ඉස්සෙල්ලා හදලා තිබ්බේ මේ ඉන්දියාවට ඕන වෙලාවක අපේ සිස්ටම් එකට ඇක්සස් තියෙන්න පුළුවන් විදියට. නමුත් ඒ ඇග්‍රීමන්ට්ස් වෙනස් කරලා අපේ ජාතික දත්ත පද්ධතිය ආරක්ෂා වෙන විදියට වැඩ කරන්න අපි කටයුතු කරනවා. ඒ ඇග්‍රීමන්ට්ස් වෙනස් කරන යන කාලයයි ගිහිල්ලා දැන් අපි ළමයි මාසේ වෙනකොට ඒ ටෙන්ඩර් එක පට්වාටි කෝල් කරලා ඉවරලා. ඒ රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ මහාචාර්යවරයෙක්ද ආචාර්යවරයෙක්ද කියලා. හැබැයි ඉතින් මේ ඩිජිටලකරණය කියන එක මේ ඔබතුමාගේ ආණ්ඩුවේ විෂයක් නෙවෙයි. මේක අවුරුදු ගණනාවක් කතා කරගෙන ආපු සැලැස්මදලා ක්‍රියාත්මක කරපු කාරණයක්. හැබැයි දැන් ඩේටා සෙන්ටර් එක කොහෙද? දැන් ආණ්ඩුවේ ඩේටා සෙන්ටර් එකක් තියෙනවනේ. ඒ කැපැසිටි එක කියන්න. ආණ්ඩුවේ ඩේටා සෙන්ටර් එකේ කැපැසිටි එක කියන්න. ඔබතුමාලා මේ විෂය පිළිබඳ අවබෝධයක් ගන්න මම දන්නවා ඔබතුමාලාගේ හාන්ස් විසිරු මැතිතුමා හොඳයි. හැබැයි මේකට අවශ්‍ය වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් එක්ක ක්‍රියාත්මක කරන්න. මේ ආණ්ඩුවට ඕන වෙලාවට මේක ගේනවා දැන් කියනවා ඉන්දියාවට ඩේටා යනවලු. කොහොමද යන්නේ? ඩේටා ප්‍රොටෙක්ෂන් ඒජන්සිය හදන්නේ ඇක්ට් එක ගෙනාව ඒකට. ඔබතුමා වගකීමින්ද කියන්නේ විශේෂ ඇමතිවරයා විදියට පහුගිය කාලේ තිබ්බේ විදියට ඉන්දියාවට ඩේටා යනවා කියලා. ඔබතුමා වගකීමකින්ද කියන්නේ ඒක? රජයේ විදියට වගකීම් බාර ගන්න. ඔබතුමා රජයේ විදියට ඔබතුමාගේ වගකීම් බාර ගන්න. ඒ හින්දා ගරු මූලාසන මන්ත්‍රීතුමිය ඔබතුමාගේ කාලය අවසන්. මයික් එක දෙන්න වගකීම් බාර ගන්න කියන්නේ. ඔබතුමාගේ කාලය අවසන්. ඉතින් මම මොනව කරන්නද අනේ? ගරු නියෝජ්‍ය ඇමතිතුමා. මෙහෙමයි දැන් අපි විවාදයේ කාලේ කතා කරා මේ ඩිජිටල් ID පද්ධතියට ඉන්දියාවේ සමාගම් වලට ඇක්සස් තිබීම මේ ජාතික දත්ත වලට ප්‍රශ්නයක් කියන එක. ඔබතුමාලත් ඇවිල්ලා ඔතන ඉඳන් වාද කරා. ඔබතුමාලා වාද කරේ ඔබතුමාලා හදලා එදා තිබ්බ මේ ඇග්‍රීමන්ට් එකේ තිබ්බ ප්‍රශ්න හින්දා. නමුත් අපි ඒවා වෙනස් කරලා අපි අපේට දත්ත ආරක්ෂා වෙන විදිහට ලංකාවේ කට්ටියට පමණක් ඒ දත්ත පද්ධතියට ප්‍රවේශන විදිහට අපි ඒක වෙනස් කරලා හදලා තියෙනවා. ඒක හන්දා මෙතනින් එහාට දත්ත ගැන ආරක්ෂාව ගැන ඔබතුමාලා බය වෙන්න අවශ්‍ය නැහැ. අනික් කාරණාව තමයි ඔබතුමා ඩේටා සෙන්ටර් එකක කැපැසිටි එක අහන්න ඔබතුමාට කම්පියුටර් ඉන්ද කියන්න ඕන මෙමරි කැපැසිටි ඉන්ද ස්ටෝරේජ් ඉන්ද කියන්න ඕන. ඔබතුමා දන්නවද කැපැසිටි මොකක්ද කියලා? ඔබතුමා ගිහිල්ලා අපි දාලා තියෙන ටෙන්ට් එකේ දාලා දෙන්න විස්තර බලන්න. අපි දාලා තියෙන ටෙන්ට් එකේ විස්තර බලන්න. ඒකේ තියෙන අපිට අවශ්‍ය කැපැසිටි එක ඔක්කොම ටික. ඔබතුමා කියවලා නැහැ. ගරු නාමක මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි දෙක මෙතන ඉඳන් ගන්න. මෙයා නැමති. ලැබුණ විනාඩි දෙක ගන්න විනාඩි දෙක. ඇමතිවරයා මගෙන් ප්‍රශ්නෙට උත්තරේ අහලා වැඩක් වෙන්නේ නැහැ. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඔබතුමාලා ඔය කියන බොරුව නිසා අවසානයේ අමාරු වැටෙන රටේ විදේශ අමාත්‍යවරයා. මොකද රටේ අමාත්‍යවරයෙක් කියනවා ගරු බිමන් රත්නායක ඇමතුමා ඩේටා ටික ඉන්දියාවට යන විදිහට කිවිසුමක් අත්සන් කරලා තිබ්බලු. දැන් ඔය ප්‍රශ්නේ ඇහුවම උත්තර දෙන්නේ කවුද? ඔය ප්‍රශ්නයම උත්තර දෙන්නේ විදේශ අමාත්‍ය. එහෙනම් අනේ කරුණාකරලා අපි මේක හදා බේරගමු. අපි උදව් කරන්න. මේ ඩිජිටලකරණය සඳහා අපි උදව් කරන්න. හැබැයි බොරු කියන්න එපා. ඉතින් බොරු ආපතුමා ඇවිල්ලා සභානායකතුමා මම දැන් කල්පනා කළේ මං ගෙදර ඉඳන් උත්තර දෙන්නද පාර්ලිමේන්තුවට උත්තර දෙන්නද කියලා. මං ගෙදර ඉඳන් උත්තර දෙන්නද පාර්ලිමේන්තුවට උත්තර දෙන්නද කල්පනා. නම විමල් ඇමතුමා ගෙදර ඉඳන් දුන්නත් මට ප්‍රශ්නයක් නැහැ. මෙහෙ ඉඳන් දුන්නා කමන්නේ. මොකද අපි දෙන්න එක ගමේ. ඒක නැති වෙන්න බෑ. ඔබතුමාගේ තාත්තත් අපි අඳුරනවා. ඔබතුමාගේ පවුලේත් අඳුරනවා. මේ අනිත් අයට ඔබතුමාවක නොකියුවත් ඉතින් ඒක හංගන දෙයක් නෙවෙයි. ඒ හින්දා අපි ඒක ගමේ ඉඳයි අපේ දේශපාලන කරු අපිට වෛරය වැඩක් නැහැ. ඉරිසියාව නැහැ. අපි තරහකාරයෝ නැහැ. ඉතින් ගමේ කම තියෙනවා. ඥාතිකන් තියෙන ඒවා වෙනම කාරණා. ඔබතුමාට විනාඩියයි. අපේ අවසාන විනාඩියයි. හැබැයි මම අපේ ඩිජිටල් ඇමතුමාට සුබ පතනවා. ඔබතුමා මහන්සි වෙන්න බොහොම හොඳයි. මේක ඩිජිටල් කරන්න දැන් උසාවිය අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා Zoom තාක්ෂණය නැත්නම් වීඩියෝ කොන්ෆරන්ස් වලින් සාක්ෂි විමසන්න දැම්මා. දැන් ඒකේ ටෙක්නොලොජි එක ගෙනත් දෙන්න. පනත සම්මත කරාට වැඩක් වෙන්නේ නැහැ. ටෙක්නොලොජි එක එන්නේ නැතුව නේද? කියන්න. ඉතින් මේක මෙතුමා කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි සුබ පතනවා. හැබැයි අනේ කරුණාකරලා ඔබතුමා බොරු කියන්න එපා. මොකද මේ ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් ඔබතුමා බොරුවක් කිව්වොත් ඒක අමාරු වැටෙන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා. ඒ හින්දා ඔබතුමාලා සියලු දෙනාටම අපි සුබ පතනවා මේක කරගන්න. හැබැයි බොරු කියන්නේ බෑ. ඒ වගේ බිමල් ඇමතුමා මට මේ උදේවරුේ කතාවක් කරන් දෙන්න පුළුවන් නම් හොඳයි ඔබතුමාට අහන්න. කාලය අවසන්.